අපි කතා කරන්නේ 2021 ප්‍රශ්න පත්‍රයේ ආපු IQ ගැටලුවක්, බුද්ධි පරීක්ෂණ ගැටලුවක්. මේකේ පළවෙනි කොටසේ දහහත් වන ගැටලුව. මේක විවිධ ස්වරූපයෙන් විභාගවල ඉදිලා තියෙනවා. මේක තියරි කොටසක්. IQ හා සම්බන්ධ කෙටි ක්‍රමයක් තියෙනවා. මේ වගේ ගැටලුවක් අපිට හම්බුනාම ඒක විසඳන්න. මේ ප්‍රශ්නේ කියනවා 1 සිට 9 දක්වා අංක යෙදූ සංඛ්‍යා ජාලයක පේලිවල සහ තීරුවල එකතුව 15ක් වනසේ අංක යොදන්න. එක් අංකයක් එක්වරක් පමණක් භාවිතා කරන්න. එක් අංකයක් එක්වරක් පමණක් භාවිතා කරන්න. 1 සිට 9 දක්වා අංක යෙදූ සංඛ්‍යා ජාලයක්. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. 1 සිට 9 දක්වා තියෙන ඉලක්කම් 1 2 3 4 5 6 7 8 9 1 සිට 9 දක්වා තියෙන සංඛ්‍යා දාන්න තියෙනවා කොටු දැලක් තුලට. මේකට තමයි මේ සංඛ්‍යා ජාලය කියලා කියන්නේ. මෙන්න මේ වගේ කොටු දැලක්. මේකේ තිරස් අතටත් සිරස් අතටත් විකර්ණවත්. මේ දිශාවට බැලුවත් එකතුව 15 වෙන්න ඕන. මේ දිශාවට බැලුවත් එකතුව 15 වෙන්න ඕන. මේ දිශාවට බැලුවත් එකතුව 15 වෙන්න ඕන. මේ සංඛ්‍යා ටික මේ කොටු දල තුලට දැම්මට පස්සේ කොහොමද බලමු අපි මේ වගේ ගැටලුවක් දුන්නොත් කරන්නේ. මේකේ සිද්ධාන්ත කොටස මේක ඇවිල්ලා 3 වැඩි කිරීම 3 සංඛ්‍යා ජාලය. හරිද? මේක ඇවිල්ලා බුද්ධි පරීක්ෂණ ගැටලුව. IQ. මේ IQ ගැටලුවක්. බලමු මේකට තියෙන කෙටි ක්‍රමය මොන වගේද කියලා. අපි පළවෙනි පියවර විදියට සාමාන්‍ය පරිදි මේ අංක ටික ලියා ගන්නවා. 1 2 3 4 5 6 7 8 9 මේ ඇවිල්ලා පළවෙනි පියවර. හරිද? මෙහෙම ලියාගත්තට පස්සේ අපි ඊළඟට කරන්නේ දෙවන පියවර විදියට නැවතත් කොටු දැලක් ගහ ගන්නවා. මේ ඇවිල්ලා දෙවනි පියවර. මේකෙදි කරන්නේ මේ අපි දාගත්ත සංඛ්‍යා ටික තියෙන්නේ 1 2 3 4 5 6 7 8 9 මේ සංඛ්‍යා වලින් මෙන්න මේ ආකාරයට මේ සංඛ්‍යා ජාල කොටුව නැවත වරක් නිර්මාණය කරනවා. මේ මා විසින් මේ අඳින විදිහට 397 1397 1397 සංඛ්‍යා එළියට විශ්වලා යන පරිදි මේ ජාලය තුල තවත් ජාලයක්. ඔන්න පැහැදිලිව ඇන්දා. එතකොට අලුතින් තවත් 3යි 3 කොටුවක් මේ සංඛ්‍යා ජාලය තුල නිර්මාණය වෙනවා.
අලුතින් තවත් 3 3 කොටුවක්. මේ තියෙන්නේ දෙවෙනි පියවරේ ඒ ආකාරයෙන් නිර්මාණය වුණු කොටු දැල. වඩා පැහැදිලි වෙනවා නම් ඔන්න ඔය කොටු දැල. දැන් මේ අන්තවලට විසි වෙලා තියෙනවා 1 3 7 9 කියන සංඛ්‍යා. 1 3 7 9 කියන සංඛ්‍යා. ඊළඟ පියවර තුන්වෙනි පියවර විදියට අපි නැවතත් මේ පළවෙනියට ඇඳ රූප සටහන මකන්නම් ඔයාලට වඩා පැහැදිලි වෙන්න. අපි දැන් කරන්නේ තුන්වෙනි පියවර. තුන්වෙනි පියවරේදී අපි අර ඇඳගත්ත කොටු දැල මේක පුරුදු වුණාට පස්සේ එක සැරින් ගහන්න පුළුවන්. ඔයාලට වඩා පැහැදිලි වෙන්නයි මම මේ ආකාරයෙන් මේක පැහැදිලි කරන්නේ. අපි සංඛ්‍යා ටික ලියාගත්තා 1 2 3 4 5 6 7 8 9. ඊට පස්සේ අපි මේ තුල නැවත කොටු දැලක් නිර්මාණය කරනවා 1 7 9 1 3 7 9 1 3 7 9 එළියට විසි වෙලා යන්න. ඊට පස්සේ තුන්වෙනි පියවරේදී කරන්නේ මේ 1 මෙතන මේ තියෙන 1 මේ 1 ගෙනහිල්ලා දානවා ඊට විරුද්ධ දිශාවේ තියෙන තැනට. මේ දාන එක තමයි මෙතන අඳින්නේ. මේ 1 දානවා එකට ඉදිරියෙන් තියෙන හිස් කොටුව නෙවෙයි ඊට ඉදිරියෙන් තියෙන හිස් කොටුවට. 1 දාන්නේ ඉදිරියෙන් තියෙන හිස් කොටුව නෙවෙයි ඊට ඉදිරියෙන් තියෙන හිස් කොටුවට. මෙන්න 1 දාන තැන. ඔන්න 1 ගෙනල්ලා දාන තැන. පැහැදිලි වෙන්නයි මෙහෙම ඇන්දේ. ඒ වගේම මේ 9 මෙතන තියෙන මේ 9 ගෙනින් දානවා එයාට ළඟ හිස්ස තිබුණු කොටුව නෙවෙයි ඊට එහා පැත්තෙන් තිබුණු හිස් කොටුවට එක තිබුණු තැන හිස් කොටුවට මෙතෙන්ට ගෙනින් දානවා. ඒ ආකාරයෙන් අපිට හතරවෙනි පියවර විදියට ඒ ආකාරයෙන් අපිට හතරවෙනි පියවර විදියට නිර්මාණය වෙනවා. අපි කිව්වා එක ඒ ඉස්සරහින් තියෙන හිස් කොටුවට ඉදිරියෙන් තියෙන හිස් කොටුවට ගෙනින් දානවා. 9 ඉදිරියෙන් තියෙන හිස් කොටුවට ඉදිරියෙන් තියෙන හිස් කොටුවට ගෙනින් දානවා. මේ ආකාරයෙන්. ඒ වගේම 7 Tamanට ඉදිරියෙන් තියෙන හිස් කොටුවට ඉදිරියෙන් තියෙන හිස් කොටුවට ගෙනින් දානවා. 3 ගෙනින් දානවා Tamanගේ ඉදිරියෙන් තියෙන හිස් කොටුවට ඉදිරියෙන් තියෙන හිස් කොටුවට. ඒ විදිහට ගෙනිච්චම මේ 7 මෙතෙන්ට වැටෙනවා 3 වැටෙනවා මේ ස්ථානයට 9 වැටෙනවා මෙතෙන්ට 1 වැටෙනවා මෙතෙන්ට. මෙන්න මේ ආකාරයට. දැන් මෙන්න මේ 3x3 සංඛ්‍යා කොටු දැල තුල නිර්මාණය වුණු අලුත් සංඛ්‍යා කොටුව අපි වඩාත් පැහැදිලි වෙන්න ලියා ගන්නවා. මේ නිල් පාටින් ඇඳලා තියෙන කොටු දැල තමයි දැන් මේ ලියන්නේ. මේක පුරුදු වුණාට පස්සේ එක සැරේ මේක ගහන්න පුළුවන්. මෙච්චර ඇඳ ඉන්න ඕනේ නැහැ. වාල් පේපර් එකේ කටු වැඩ කරන්න හම්බ වෙන්නේ ඒ කොලෙමයි. දැන් මෙන්න මේ ඇතුලේ නිර්මාණ වෙච්ච ගණන් ටික අපි දානවා 4 2 5 8 6 4 2 5 8 6 මේ අර අන්තවල තිබුණු ඉලක්ක. ඊට පස්සේ අර කෙලවර වලට ආපු තැන් ස්ථාන මාරු කළා. 1 9 ඊට පස්සේ 3 7.
දැන් බලන්න මේක තමයි අවසාන පියවර, පස්වෙනි පියවර. මේක එක වතාවක් කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට සංඛ්‍යා ජාලය නිර්මාණය කරාට පස්සේ තිරස්වත්, සිරස්වත්, විකර්ණවත් එකතු වෙනවා 15. මේක ඇවිල්ලා 2021 ප්‍රවේශ පරීක්ෂණයේ ආපු ගැටලුවක්. මේවට සංකේත දාලා ගැටලු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ 4x4 4 වැඩි කිරීම 4 කොටු ජාලය එන්න පුළුවන්. අපි ඒකත් කතා කරනවා. සංකේත දාන්න පුළුවන්, හැඩතල දාන්න පුළුවන්. මේ විවිධ ආකාරයෙන් එන්න පුළුවන් මේ ගැටලු. ඒ නිසා තමයි මේක මේ කෙටි ක්‍රමය විවරණය කරේ.